අරුණලු සමගින් උදාවන සෑම අලුත් දවසක්ම මැවුම්කාර දෙවිඳුන් වෙතින් අප ලබන තිලිනයක්. ඒ සෑම දවසකටම ජීවමාන දේව වචනෙන් අපට පණිවිඩයක් තිබෙනවා. ඒ පණිවිඩය පසක් කර දීමට දිනපතා දේව වචනය වෙත අපේ හදවත පිබර කරමු. ජීවිතාලෝකය ගෙන එන බයිබලෙන් පිටුවක්. අද දවසේ ඔබට කතා කරන්නේ ගරු විලියම් විජේකෝන් දේවගැතිතුමා. ඔබ සැමට ආශිර්වාදමත් සුබ දවසක්. අප මේ දිනවල මෙනෙහි කරමින් සිටින්නේ ගීතාවලියේ දෙවන ගීතිකාව. ගීතාවලියේ දෙවන ගීතිකාවේ 7 වෙනි පදයේ සිට 9 වන පදය දෙසට අද දවසේ අපගේ අවධානය යොමු කරන්නට යන්නේ. එහි සඳහන් වෙනවා මම නියමය ප්‍රකාශ කරන්නෙමි. ස්වාමින් වහන්සේ මට කතා කොට නුඹ මාගේ පුත්‍රයෙහිය අද නුඹ ජනිත කළෙමි. මාගෙන් ඉල්ලව එවිට නුඹේ උරුමයට ජාතීන්ද නුඹේ කොටසට පොළවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි. නුඹ ඔවුන් යදන්නකින් බිඳ කුමලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් සුණු කරන්නෙහි යයි කීසේක. මේ පදය දෙස අපි බලන විට අපි දකිනවා ගීතිකාකරු පළවෙනි පදයේ සිට 6 වෙනි පදය දක්වා මේ දෙවන ගීතිකාවේ ආමන්ත්‍රණය කිරීමත් 7 වෙනි පදයේ සිට 9 වෙනි පදය දක්වා අප දැන් කියවුවා වූ කොටසෙහි ආමන්ත්‍රණය කිරීමත් අතර විශාල වෙනසක් තිබෙනවා. කුමක්ද ඒ වෙනස? අපි දකිනවා මෙතෙක් දුර අපි දැක්කේ ගීතිකාකරු මනුෂ්‍යයන්ගේ ක්‍රියා ගැන කතා කරනවා. මනුෂ්‍යයන් හැසිරෙන්නේ කොහොමද? මනුෂ්‍යයන් ක්‍රියා කරන්නේ කොහොමද? මනුෂ්‍යයන් සිතන්නේ කොහොමද? මනුෂ්‍යයන්ගේ ගමන් මඟ කෙසේද? ඒ සියල්ල පෙන්눔 කරනවා. දැන් දෙවියන් වහන්සේ කතා කරන ආකාරයට මේ ගීතිකාකරු ප්‍රකාශ කරනවා උන්වහන්සේ කියන දේ. මම නියමය ප්‍රකාශ කරන්නෙමි. දෙවියන් වහන්සේ කියනවා මම තමයි ක්‍රමය ප්‍රකාශ කරන්නේ. මම තමයි සැලැස්ම දෙන්නේ. මගේ සැලැස්ම මං හදලා තිබෙනවා. ඒ සැලැස්ම මං ඉදිරිපත් කරන්නේ. ස්වාමින් වහන්සේ මට කතා කොට නුඹ මාගේ පුත්‍රයෙහිය අද මම නුඹ ජනිත කළෙමි. ස්වාමින් වහන්සේ අලුත් පියවරකට නැත්නම් අලුත් පරිච්ඡේදයකට මේ සාකච්ඡාව මාරු කරනවා මේ ගීතිකාවේ. 7 වෙනි පදයේ සිට ස්වාමින් වහන්සේ මට කතා කරලා කියනවා නුඹ මාගේ පුත්‍රයෙහිය අද නුඹ ජනිත කළෙමි. දැන් මේ කතාව ගීතිකාකරුට නෙමෙයි කියන්නේ. ගීතිකාකරු ලිව්වට අපිට එතනින් එහා දකින්ට ලැබෙනවා මාගෙන් ඉල්ලව එවිට නුඹේ උරුමයට ජාතින්ද නුඹේ කොටසට පොළවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි. නුඹ ඔවුන් යදන්නකින් බිඳ කුමලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් සුණු කරන්නෙහි යයි කීසේක. කා අතර තිබෙන්නා වූ සංවාදයක්ද මේ ගීතිකාකරු දැන් මෙහිදී ඉදිරිපත් කරන්නේ පිය වූ දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ අභිෂේක ලත් තැනැන් වහන්සේ අතර තිබෙන්නා වූ සම්බන්ධතාවය. දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ සෙනගක් ඉන්නවා. ඒ සෙනගව තෝරගන්න පිණිස උන්වහන්සේ ක්‍රියා කළා වූ ගමන් මගක් තිබෙනවා. ඒ ගමන් මග තමයි 7 වෙනි පදයේ සිට 9 වෙනි පදයට අපිට දකින්නට ලැබෙන්නේ. මන්ද දෙවියන් වහන්සේ කියනවා මම නියමයේ ප්‍රකාශ කරන්නේ. ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මාගේ පුත්‍රය අද නුඹ ජනිත කළෙමි. අපි දකිනවා දෙවියන් වහන්සේ අපව කැඳවා තිබෙන්නේ දරුකමට, පුත්‍රකමට. පුත්‍රයන් සහ දූවරුන් වෙන්න දෙවියන් වහන්සේ තුල. නමුත් මෙහිදී උන්වහන්සේ අපිව උන්වහන්සේට අපි සිංහල භාෂාවේ පාවිච්චි කරනවා මේ නීතිමය වචනයක් කුලවැද්දුම කියලා. දරුවෙක් තමන්ගේ පවුලට ඇතුල් කරගන්නවා නම් ඒ අදහස කුලවැද්දුම, තමන්ගේ කුලයට ඇතුල් කර ගැනීම. දෙවියන් වහන්සේ මනුෂ්‍යාව පොළවේ දූවිල්ලෙන් මවලා ඔහුගේ නාස්පුඩු වලට තමන්ගේ ජීවන හුස්ම පිම්බහම ඔහු ජීවමාන ප්‍රාණියෙක් බවට පත් වුණා. දෙවියන් වහන්සේ ආදම් සහ ඒව තමන්ගේ දරුවන් ලෙස පිළිගත්තා.
ලූක්තුමා තමයි ඊ타මත්ම පැහැදිලිව මේ දේ ප්‍රකාශ කරන්නේ. යේසුස් වහන්සේගේ පරම්පරාව ගැන කතා කරන විට යේසුස් වහන්සේ කාගේ පුත්‍රයාද? යේසුස් වහන්සේගේ පියාගේ පරම්පරාව මොකක්ද? මේ සියල්ලක්ම ලියාගෙන ගිහිල්ලා අවසානයේ ලූක් ආදම් වෙතට යනවා. ඔහු ආදම් වෙතට ගිහිල්ලා ආදම් කාගේ කවුද කියලා ප්‍රකාශ කරනවා. ලූක්තුමා තමයි කියන්නේ ආදම් දෙවියන් වහන්සේගේ පුත්‍රයාය කියලා. ආදම් දෙවියන් වහන්සේගේ පුත්‍රයාය. අනිත් එක සුභාරංචිකවත් ඒ සම්බන්ධතාවය ඒ ආකාරයෙන් පෙන්වලා නැහැ. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ආදම්. අපි දකිනවා ඒ උන්වහන්සේ විසින් මවනු ලැබූ පුත්‍රයා පාපයට වැටුණා. දෙවියන් වහන්සේට අකීකරු වුණා. නමුත් දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වචනේ වෙනස් එහි පාවිච්චි කරන උන්වහන්සේ තුලම සිටියා වූ පුත්‍රයාණන්. දැන් ආදම්ව පොළවේ දූවිල්ලෙන් අරගෙන උන්වහන්සේගේ ජීවන හුස්ම පිඹලා උන්වහන්සේ මවනු ලැබුවා වූ පුත්‍රයා. දෙවියන් වහන්සේ තමා තුලම සිටියා වූ තමන්ගේ ඒකජාතක පුත්‍රයාණන්ව දුන්නා මේ දූවිල්ලෙන් මවපු පුත්‍රයා පාපයට වැටුණාම ඔහුව ගලවන පිණිස. කොපමණ විශාල ප්‍රේමයක සම්බන්ධතාවයක්ද කියලා අපිට ඒ තුලම දකින්නට පුළුවන්. ස්වාමීන් වහන්සේ කළ අවුදය. ඊළඟට කියනවා පොළවේ සීමාන්ත දක්වා මම ඔබට දෙනවා. ඒ දෙස අපි බලන්ට යනවා අද දවසේදී පොළවේ සීමාන්තයන් දක්වා ස්වාමින් වහන්සේගේ පොරොන්දුව ඉෂ්ටවන්නේ කෙසේදයි කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ කියනවා නුඹ වුන් යදන්නකින් බිඳ කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් පාවිච්චි කරන්නට යනවා. දෙවියන් වහන්සේගේ තෝරාගත් සෙනග ගැන සිතා බලන්න. උන්වහන්සේ ආරම්භ කළා ආබ්‍රහම්ගෙන් වංශයක් ගොඩනගන්නට උන්වහන්සේට අයිති සෙනගක් ලෙස. උපත්ති පොතේ අපි දකිනවා 12 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා කියනවා නුඹේ නෑයන්ගෙන් නුඹේ පියාගේ ගෙදරින් පිටත් වෙලා නුඹේ දේශයෙන් පිටත් වෙලා මං පෙන්නන දේශයට යන්න දෙන්න. ඒ ස්ථානයේදී දෙවියන් වහන්සේ කිව්වේ නෑ මේ දේශය කොහෙදයි කියලා. තමන්ගේ පරම්පරාව එන්නේ කොයි විදිහටද කියලා කිව්වේ නෑ. ඒ පරම්පරාවට සිදුවෙන්නා වූ දේවල් පිළිබඳව පෙන්눔 කරලා නෑ. නමුත් උන්වහන්සේ එක දෙයක් පොරොන්දු වුණා. නුඹ තුලින් මං ජාතියක් ගොඩනගනවා. රාජ්‍යයක් ගොඩනගනවා. දේව රාජ්‍යයේ ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු රාජ්‍යයක් ගොඩනගනවා. මං කළ යුතු කියන වචනේ පාවිච්චි කරන්නේ කලා වූ ජාතියක් නෙමෙයි. සමහර විට ඔවුන්ද Tamanගේ කැඳවීම අතපසු කරගනිමින් ක්‍රියා කළා වූ ජාතියක් වුණා. දෙවියන් වහන්සේ තෝරාගත්තා සෙනගක් ආබ්‍රහම් තුලින්. දෙවියන් වහන්සේ කියනවා ආසේ තාරකා ගණන් කරන්න පුළුවන් නම් මුහුදේ වැලි ගණන් කරන්න පුළුවන් නම් ඒ තිබෙන්නා වූ ප්‍රමාණය අභිබවා යන්නා වූ ජාතියක් මම නුඹ වෙනුවෙන් සූදානම් කරලා තිබෙනවා. ස්වාමීන් වහන්සේ ඒ මහත් පොරොන්දුව ආබ්‍රහම්ගෙන් පසු ඊසාක්ට දුන්නා. ඊසාක්ගෙන් පසු යාකොබ්ට දුන්නා. යාකොබ්ගෙන් පසුව ගෝත්‍ර 12කට බෙදිලා ඒ ගෝත්‍රයන් ස්වාමීන් වහන්සේ තෝරාගත්තා උන්වහන්සේගේ කැමැත්ත ඊටවන පිණිස. දෙවියන් වහන්සේගේ සැලැස්ම ඊටමත් විශ්මිත වූ සැලැස්මක් මේ පොළොව මත. ඔබත් මාත් මේ සැලැස්ම බලන විට ඔබේ මගේ ජීවිතේ ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. උන්වහන්සේ අපව මවා තිබෙන්නා වූ ඒ විශ්මිත පුදුමාකාර ක්‍රමය ගැන. උපත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය ස්වාමීන් වහන්සේ පොරොන්දු වුණා එදා පාපයට වැටුණා වූ ආදම් සහ ඒවට ගැලවීමේ මාර්ගය ඇති කරන්නා වූ ක්‍රමවේදයක් උන්වහන්සේ දෙන බවට. උපත්ති 3:15 තමයි දෙවියන් වහන්සේ දුන්නා වූ ගැලවීමේ පොරොන්දු අතර පළවෙනි පොරොන්දුව සර්පයාගේ බලයෙන් මනුෂ්‍ය සංහතිය ගලවා ගන්නේ කෙසේද කියා. ඒ ගැලවුම් කරුවෙක් පැමිණීමේ පොරොන්දුව. ඊට පසු අපි දකිනවා බයිබලයේ තැනින් තැන විවිධාකාරයෙන් මේ පිළිබඳව කාරණා සඳහන් වෙලා තිබෙනවා. පාපයේ වහල්කම තුලින්
දෙවියන් වහන්සේ අඬගහනවා මනුෂ්‍යයන්ට පසුතැවිලි වීම වෙතට එන්නට. මේක ඉතා වැදගත්. අද බොහෝ අය දේවස්ථානයක ඇවිල්ලා දන ගහන්න පුළුවන්, බයිබලය අරගෙන යන්න පුළුවන්, යාඥා කරන්න පුළුවන්, බයිබල් අධ්‍යයනයන්ට සහභාගී වෙන්න පුළුවන්. Taman කිතුණුවෙක් බවට පෙන්눔 කරන්නා වූ සංකේතයන් පළඳින්න පුළුවන්. නමුත් ඒ සියල්ලට වඩා ස්වාමින් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වන්නේ පාපයේ වහල්කමින් නිදහස් වූ පසුතැවුණු යටහත් වූ මනුෂ්‍යයන් ලෙස ස්වාමින් වහන්සේගේ පාමුලට පැමිණ පිණිස උන්වහන්සේගේ කුරුසියේ පූජාව අපේ ජීවිතයේ මහත් වෙනස්කමක් කළා වූ පූජාවක් බව අපි දකිනවා. ඒ පූජාව ගැන අපි ස්තුතිවන්ත වන්නට අවශ්‍යයි. මක්නිසාද කුරුසියේ අප වෙනුවෙන් ජීවිතය පූජා කළා වූ තැනැන් වහන්සේ නිසා මේ 9 වෙනි පදය සම්පූර්ණ වෙලා තිබෙනවා. නුඹ ඔවුන් යදන්නකින් බිඳ කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් තුල ක්‍රියා කරනවා. ඔවුන්ව සුණුවිසුණු කරනවා. දෙවියන් වහන්සේ වදහන් ගන්නා වූ හැම කෙනෙක්ම ජීවිතයේ අර්බුද තුලින් ගමන් කරමින් උන්වහන්සේට සමීප වෙන්නේ. ස්වාමීන් වහන්සේ අර්බුද මැද කුමක්ද කරන්නේ? අපේ ජීවිතය හැඩගස්වනවා. දෙවියන් වහන්සේට අකීකරුණා වූ ඊශ්‍රායල් ජනතාව උන්වහන්සේ වහල්කමට යන්න දුන්න වෙනත් ජාතීන් වෙතට. ඒ වහල්කම තුලදී ඔවුන්ට ආව වූ පීඩා තුලින් ඔවුන් දෙවියන් වහන්සේට මොර ගැසුවා. පසුතැවිලි වී නැවත උන්වහන්සේ වෙතට එන්නට. අලුත් ගිවිසුම තුල අපි දකිනවා උන්වහන්සේ කුරුසියේ පූජාව වෙතට හැරෙන්නා වූ සෙනගට ජීවනයේ සදාකාල ආශිර්වාදය දෙනවා. ඔබේ ජීවනයේ ආශිර්වාදය අත්දකින්නා වූ කෙනෙක්ද? ඔබට සුබ දවසක්.